මුලින්ම මහත්මයා මූලික හැඳින්වීමක් කරලා ඉන්නකෝ තමන්ගේ උත්පත්තියේ සිට ඉතා කෙටියෙන් මේ නීතිඥ මට්ටමට එන පාර දක්වා. මම ගංගොඩවිල මගේ ගම. මුලින්ම නම කියන්නේ? මම මහින්ද එදිරිසිංහ. මගේ ගම ගංගොඩවිල. මම ඇත්තටම මගේ ගමේ පාසලට ගියේ. රේවත මහාවිද්‍යාලයට මුලින්ම මම මගේ මූලික අධ්‍යාපනය ඒකේ මම O level සාමාන්‍ය පෙළ දක්වා මම රේවත මහාවිද්‍යාලයේ ඉගෙන ගත්තේ. සමකාලීනව ඉන්නවා දැනටත්. ඉහළ මට්ටමේ ඉන්න සමකාලීනොත් ඉන්නවා. ඒ ඉඳලා ඊට පස්සේ මම උසස් පෙළ අධ්‍යාපනය සඳහා පාසල් කීපයකටම ගියා. අවසානයේදී මම උසස් පෙළ අධ්‍යාපනයේ නැවතුනේ සුබදාරාම් පිරිවෙනේ. පිරිවෙනේ තමයි මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වුණේ. අනතුරුව මම නීති උපාධිය ලබා ගත්තා කොළඹ විශ්වවිද්‍යාලයෙන්. ලබාගෙන නීති විද්‍යාලයේ දියුරුම් දීලා නීතිඥයෙක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජකාරී කටයුතු කරන නීතිඥවරයෙක්. ඔතන දැන් වචනේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ කියවට එහෙම ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ කියලා 아무තු එක්කෙනෙක් නෑ නේද? ශ්‍රේෂ්ඨාධිකරණයේ තමයි හැම කවුරුත් දියුරුම් දෙන්නේ. ඒකෙමනේ දියුරුම් දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරු තමයි කවුරුද? විශේෂ වර්ගයේ නීතිඥවරු කියලා දෙයක් නැහැ. නමුත් ඉතින් කවුරුත් දියුරුම් දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරු හින්දා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරු කියලා භාවිතා කරන්න බොහෝ දුරට. අධිනීතිඥ කියන එකත් ඒ වගේ එකක් නේ. ඒ අධිනීතිඥ කියලා දැනට නම් ලංකාවේ නැහැ. පෙර තිබිලා තියෙනවා. ඒ ඉංග්‍රීසි සම්ප්‍රදාය ඇඩ්වොකේට් කියන එක නේ. පෙර සම්ප්‍රදාය දැන් කවුරුත් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරු පමණයි. හැබැයි අර ජනාධිපති නීතිඥයෝ කියලා જાතියක් ඉන්නවා. ඒක වෙනම මේ තමන්ගේ මේ ඒ පරිචයෙන් සහ ඒ නීතිඥ වෘත්තියට කරන ලද සේවය ඒවා ගොඩක් දේවල් බලලා කරලා තමයි ජනාධිපති නීතිඥවරු ලංකාවේ තහවංකෝ කිව්වොත් පන්දන් ඇල්ලීමත් හේතු වෙනවා. මට ඒක කියන්න බෑ. දැන් නීතියේ තියෙන ඊයේත් අපි අතර වෙච්ච සංවාදයක් මේ යම් වැරදි වැටීම් ඔය කාන්තාවන්ට ලිකර් ෂොප් ඒ කියන්නේ මත්ද්‍රව්‍ය අලෙවිසලකින් මත්ද්‍රව්‍ය මිලදී ගන්න බෑ කියන එක සදාචාර ප්‍රශ්නයක්ද නීතිමය ප්‍රශ්නයක්ද? සදාචාර ප්‍රශ්නයක්. එහෙම නීතියක් කොහෙත්ම නැහැ. නීතියක් මම දන්න විදිහට නැහැ. එහෙම නැහැ. ඒක සදාචාර ප්‍රශ්න. ලංකාවේ ඉතින් ගොඩක් තාම ලංකාව බටහිර තත්වයටම කොච්චර දැඟලුවත් එතනටම ගිහිල්ලා නැහනේ. ඉතින් ලංකාවේ තාම ගෑණි දිහා බලන්නේ ස්ත්‍රිය දිහා බලන්නේ අර පෙර පුරුදු කෝණයෙන්. එතකොට ගෑනු කෙනෙක් ලිකර් ෂොප් එකකට ගියාම මේක අර තුන්වෙනි හැයින් බලන්නේ. එහෙම බලලා ඒක මේක සාමාන්‍ය දෙයක් වෙලා නැහැ තාම. දැන් පෙලක් වල මම දැකලා තියෙනවා වයින් සෝස් වල ගොඩක් ගෑනු ළමයි ඉන්නවා. එහෙම දැන් ඒක ලොකුවට විශේෂ දෙයක් වෙලා නැහැ. එහෙම දෙයක් තියෙනවා. එහෙම ගත්තා කියලා නීතියෙන් මොකුත් කරන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම නීතියෙන් මොකුත් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔය නීතිය ගැන දැනට අවසන් ප්‍රශ්නේ ඔය මේ ඒක එක්තරා විදියට මට අනුව නම් විහිළුවක් මේ 18න් කසාද බඳින්න පුළුවන්. හැබැයි සිගරට් එකක් ගන්න අවුරුදු 21 වෙන්න ඕන. මොකක්ද ඒකේ පදනම? හැබැයි මෙහෙමයි. දැන් ඒක එක ව්‍යවස්ථාපිත නීතින් හදාවත් ඒවා තියෙනවනේ. ඒත් ඔය මට ඒක ඇත්තටම එහෙම නීතියක් තියෙනවද පැහැදිලිව? ඔව් තියෙනවා. ඉතින් ඒක මට ඇනලයිස් කරන්න බෑ. මොකද ඒක නීතියේ කොටසක් නේ. හරි. දැන් මහත්මයා වැඩි කැමැත්ත තියෙනවා වගේ මේ අධ්‍යාපනයේ පිරිහීම සහ කල යුතු දේ ගැන කතා කරමු අපි අද පළවෙනි කොටසේ පටන් ගන්නකො. මම පළවෙනියෙන්ම අධ්‍යාපනය ගැන කතා කරන්න කැමති ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ දැන් වැටලා තියෙන තත්ත්වය. දැන් වැටලා තියෙන තත්ත්වය ලංකාවේ අධ්‍යාපනයේ ලොකු පිරිහීමක් තියෙනවා. මේ පළවෙනිම හේතුව ලංකාවේ නිසි අධ්‍යාපනයක් ගැන තාම කතිකාවතක් පැහැදිලිවම බලධාරීන්ගෙන් හෝ සමාජයේ වගකිව යුත්තන්ගෙන් හෝ සිද්ධ වෙලා නැහැ. පැහැදිලිවම. දැන් මම එක උදාහරණයක් ගත්තොත් එහෙම මේක මම දේශපාලනයක් කතා කරනවා නෙමෙයි. දේශපාලනයක් කතා කරන්න පුළුවන්. දේශපාලනයක් කතා කරනවා නෙවෙයි. නමුත් දැන් සෑහෙන කල් ඉඳලා ඕන දෙමාපියෝ කැමති තමන්ගේ දරුවා ඉහළ පාසලකට දාලා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන. ඉස්සර තිබුණ සාමාන්‍ය මිනිස්සුන්ගේ මතයක් තමන්ගේ ළමයා දොස්තර කෙනෙක් කරන, තමන්ගේ ළමයා නීතිඥයෙක් කරන, තමන්ගේ ළමයා ඉංජිනේරුවෙක් කරන්න. ඒකට කවුරුත් කැමති. ඒක නිසා මිනිස්සු ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ඕනෑම දෙයක් කරන තත්ත්වයක් ලංකාවේ තියෙනවා. ඕනෑම දෙයක් කරනවා. එතකොට ඒකට
මුළු ජාතියක් හැටියට රටේ මිනිස්සු රටේ බලධාරීන් අධ්‍යාපනවේදීන් හැම එක්කෙනාම ඒකට එක ඉරකට එන්න ඕනේ. එක පේලියකට එන්න ඕනේ. මේ ළමයින්ට අපේ රටේ ළමයි ජාත්‍යන්තර පාසලකට ගියත් සාමාන්‍ය රජයේ පාසලකට ගියත් යන්නේ අපේ ළමයි. ඒතකොට අපේ ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න අපේ බලධාරීන් දැනගන්න ඕනේ. ඒවා මොනිටර් කරන්න. ඒවා මේ කියන්නේ කොටනකට ගියත් ඒවා මොනිටර් කරන්න. නමුත් අද බලනකොට අධ්‍යාපනයේ පළවෙනිම තැන මම කියන්නේ අධ්‍යාපනයේ ඉස්සර අධ්‍යාපනයේ පටන් ගන්න තැන බැලුවොත් එහෙම කිසිම ළමයෙකුට දැන් පළවෙනි පන්තියට තෝරා ගැනීම. පළවෙනි පන්තියට තෝරා ගැනීමේදී කවුරුත් කැමති රොයල් එකට දාන්න, විසාකයකට දාන්න, මියුසියම් වගේ තියෙනවා. අවිස්සාවෙල්ලේ ඉඳලා වාද්දුවේ ඉඳලා කළුතරේ ඉඳලා රොයල් එකට ආනන්ද නාන්දන එන ළමයින්ට බස් තියෙනවා. බස් තියෙනවා කියන්නේ ළමයි එනවා කියන්නේ. මේ ළමයා අවිස්සාවෙලේ ඉඳන් එන්න උදේ පාන්දර 3:00 විතර අඳින්න ඕනේ. ඇඳලා කාලා බීව්වද නැද්ද දන්නේ නැහැ, කෑවද දන්නේ නැහැ. ළමයි ගියත් යන්නේ වෑන් එකට දැම්ම ළමයා ආවා ඉස්කෝලේ. ළමයා ආපහු ගෙදර යන්නේ ළමයා යන්නේ හවස 6ට. 6:00ට ගිහිල්ලා ඒකගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නිර්මාණයක් බලාපොරොත්තු වෙන්න බෑ. ගිහිල්ලා වැටලා බුදින එක ඇදින්නේ. සපත්තු මේස් පිටින්ම බුදිනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒ ළමයෙන් ලබන ප්‍රතිඵලය මොකක්ද රට? ලබන්න ප්‍රතිඵලයක් නැහැ. ළමයට ලැබෙන දේකුත් නැහැ. ළමයා ටිකක් යනකොට ළමයා ඊට පස්සේ කරන්නේ ළමයාට තියෙන සහනදායක දේවල් සොයනවා. ඒව තමයි දැන් ඔය පත්තු වෙලා යන්නේ. එක එක විදිහට යන්නේ. මොකද ළමයින්ට දැන් ගැට ගැහිලා ළමයි ඇතුළට වැටිලා ළමයින්ට කිසිම මේ සතුටක් නැහැ අතර. අධ්‍යාපනයට ඉර වෙලා මේකේ කිසිම පිළිවෙලක් නැහැ අතර. මේ ක්‍රමේ පිළිවෙලක් නැහැ. ඒක එක. එතකොට මේ දැන් මේ ඉස්සෙල්ලාම යෝජනා පරණ විදිහට දෙපාරක් තුන් පාරක් යෝජනා කරපුවා තියෙනවා. දැන් අවිස්සාවෙල්ලේ ළමයට අවිස්සාවෙල්ලම ගන්න ලේසියට අවිස්සාවෙල්ලේ ළමයෙකුට කොළඹ එනවට වැඩිය 2 3 පන්තියේ ළමයෙකුට අවිස්සාවෙල්ල හරහා සමන්ගේ අධ්‍යාපනය නිවැරදිව කරගන්න පුළුවන් තැනක් තිබිලා එතනට ඒ පාසලට ගිහිල්ලා සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ එකකට කොළඹට එන්න નિરાයාසයෙන් කොළඹට එන්න. ඒ කියන්නේ මගේ ළමයා ආනන්දට දාගන්න මේ එහෙම නෙමෙයි. අර විභාගේ පාස් වුණා මට මේ ස්කෝල්. තමන්ට පහසු දෙමාපියන්ට පහසු පාසලකට දාගන්න පුළුවන් තැනකට හැකියාව තියෙන්න ඕනේ. ඒතර තියෙනවනේ. මොකද මේ පාසලවත් ඉඩකඩ තියෙනවනේ එතකොට. ළමයා යන්නේ ළඟ පාසල. ළමයා 7:00ට ගෙදරින් ගියා. 2:00ට ගෙදර ආවා. ළමයට හිතන්න මතන්න ඕන තරම් පොතක් බලන්න සෙල්ලම් කරන්න ළමයට විනෝද වෙන්න ඕන තරම් සෙල්ලමයි කලාවයි ඔය ටික නැත්තම් ළමයිගේ හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක ඔය කවුරුත් දන්නවා. ඔය නොකියන කවුරුත් ඕක දන්නවා. ළමයෙකුට හිතන්නත් බෑ. ඒක අනිත් පැත්ත බැලුවොත් දෙමාපියන්ගේ වියදම. දෙමාපියෝ පෙලක් මිනිස්සු මම කතා කරලා තියෙනවා. පෙලක් මිනිස්සුන්ගේ රජයේ සාමාන්‍ය මට්ටමේ ඉහළ මිනිස්සුන්ගේ ඔක්කොම මේවට කැපිලා මිනිස්සුන්ගේ පඩිය රුපියල් 80000ක් 90000ක් අතට එනවලු. ඒතර O level A level කරන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරන ළමයි දෙන්නෙක් ඉන්න ගේකට ටියුෂන් වලට ළමයින්ගේ අතිරේක අධ්‍යාපනයට ලක්ෂ එකමාරකට විතර කිට්ටු වෙන්න යනවා. ළමයින්ට අඳින්න ඕනේ. මග වියදම් ඕනේ. ටියුෂන් ෆීස් ගෙවන්න ඕනේ. ටියුට් ගෙවන්න ඕනේ. මේවට ගෙවන්න. මේ ඔක්කොම එතකොට 80000 යම්බෙන්නේ තාත්තට. අම්මා නිවසියෙක් වුණා අම්මා ගෙදර ගෘහණියක් වුණොත් එහෙම 80000 තමයි රැකෙන්න ඕනේ. ලක්ෂ 2ක් විතර කිට්ටු වෙන්න දැන් ගෙදර වැය වෙන අධ්‍යාපන නිසා ළමයි. ඒක කරන්නත් ඕනේ. ඉතින් මේ මනස හොරකම් කළ යුතුමයි. වෙන මාර්ගයකින් මුදල් ලබා ගත යුතුමයි. ඒතකොට මේක නවත්තන්න පුළුවන් කොහොමද? ටියුෂන් නවත්තන්න. ටියුෂන් කියන්නේ අද හතරස් ගලක් වගේ. මේක පෙරලා ගන්න අමාරුයි. මේක රවුම් කරන්න අමාරුයි. මේක රවුම් කරන්න ලොකු බලධාරියෙක් බැරි නෑ. මේක පුළුවන්. ටියුෂන් නවත්තලා මේ සල්ලි අතරම ගුරුවරුන්ගේ රජයේ ගුරුවරුන්ගේ පඩිය ඩබල් කරන්න ඕනේ. වැඩි කරන්න ඕනේ. එහෙම නැහැ. මාස්පතා ඉවැලුවේෂන් එකක් කරන්න ඕනේ ගුරුවරුන්ගේ. ඔයගොල්ලන්ට මේ රට හදන්නේ ගුරුවරුනේ. රට හදන්නේ ගුරුවරු නම් ගුරුවරුන්ට දෙන්න ඕනේ නිදහස. අපි ඔයගොල්ලන්ට දෙනවා මේ උපරිම මේ කාලය වියදම පඩි ඩබල් කරාම ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වෙන ටියුෂන් වලට යන්න ඕනේ නැහැ. ඒතකොට ළමයින්ට උගන්වන්න ඕනේ. මේ ළමයින්ට උගන්වනවා කියලා වංචා කරන්න බෑ. වංචා කරයි කියලා ආරංචි වුණොත් ඒ අපි හොයලා බැලුවොත් රජයක් ඇතුළේ තව මම මේ කියේකට මෙකැනිසම් එකක් තියෙන්න එපා. මේ තව බලධාරීන් මේ වලින් වුණොත් එයාට ආපහු රජයේ රැකියාවකට එන්න අවස්ථාවක් නැති කරනවා. ළමයින්ට උගන්වන්න ඕනේ. ඒතකොට ළමයින්ගේ ටියුෂන් නවතිනවා. මේකෙන් තමයි ඒතකොට දෙමාපියන් අතේ සල්ලි හිටිනවා.
ළමයින්ගේ රස මේ කාලේ වැය වෙන්නේ නැහැ. ළමයින්ට හිතන්න පුළුවන් දේවල් තියෙනවා. ළමයින්ගේ නිර්මාණශීලී ශක්තිය වැඩි වෙනවා. ළමයි ශරීර සෞඛ්‍ය සම්පන්න වෙනවා. මේ කොටස ඔක්කොම තියෙන මේක අධ්‍යාපන අයිති කොටසක් මේක. මේක එහෙන පෞකාර වැඩක්. මේ අපේ රටේ මිනිස්සු මොකද්දෝ මිරිඟුවක් පස්සේ යනවා. අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප පොඩ්ඩක් ආකල්ප හොඳ නෑ ඇත්තටම. ආකල්ප වල තියෙන ලොකු හීනතාවයක්. හොඳ ආකල්ප නෑ. හැම වෙලාවෙම බලන්න පොඩි රේස් එකක යන්නේ. මේ රේස් එකේ ප්‍රතිඵල ගොදුරු වෙන්නේ ළමයි. මේ ළමයි ගොදුරු වෙලා දැන් මත්ද්‍රව්‍ය වලට අපරාධ වලට යෑමේ තියෙන හැකියාව ප්‍රවණතාවය හරි වැඩි පට ගාලා ටක් ගාලා යනවා. දැන් මම අහලා තියෙන විදිහට මම ජර්මනියේ චාන්සලර් ඇන්ජලා මර්කල් පත් වෙච්ච ගමන් කරපු පළවෙනි වැඩේ ගුරුවරුන්ගේ පඩි ඩබල් කරා. පාසුකම් දුන්නා. දීලා කිව්වේ එකයි ඕගොල්ලෝ ළමයින්ට උගන්වන්න ඕනේ. ළමයි තමයි අපේ ජාතික වස්තුව. මේ ටික උගන්වන්න. ටියුෂන් බෑ. එතකොට ඒකෙන් දෙමව්පියන්ගේ සල්ලි රැඳුණාද? මෙහි අපේ වගේ නම් දැන් මම දන්නේ නැහැ ජර්මනියේ කොහොමද කියලා මම ගිහිල්ලත් නැහැ. මම මේ එක දේවල් මම කියන්නේ මේ අපේ රටේ වගේ නම් මේක විශාල පිනක්. දෙමව්පියන්ගේ සල්ලි රැඳුනොත් අතේ. හැබැයි මේක දැන් දේශපාලනයටත් කරන්න බැරි තැනකට ගිහිල්ලා තියෙනවා. මොකද ටියුෂන් මාෆියාවක් තියෙනවා. ලොකු මාෆියාවක්. ඒ ටියුෂන් එකට ගියේ නැත්නම් ළමයින්ගෙත් ඔලු අවුල්. ළමයින්ට ඒ කියන ටියුෂන් වලට යන්න ඕනේ. ළමයි 70ක්ම කරන් යනවා ටියුෂන් වලට. 10 ගාණක් වීදම් කරනවා. ගෑනු ළමයෙක්ට නම් ඇඳුමක් ගන්න බෑ රුපියල් 5000ක් නැතුව ඒ ඇඳුම. ඇඳුම් දෙක තුනක් ළමයෙකුට ඕනේ. ඉතින් දෙමව්පියෝ කොහොමද මේක කරන්නේ? කන්න බොන්න දෙන්න ඕනේ. පොත්පත් දෙන්න ඕනේ. ටියුෂන් ෆීස් දෙන්න ඕනේ. මග වීදම් දෙන්න ඕනේ. මේවා අහම කොහොමද? ඊට පස්සේ මේවල ගිහිල්ලා ළමයි ගිහිල්ලා ළමයි කියන්නේ ළමයිනේ. ළමයි කියන්නේ වැරදි කරන જાතියක්. හැම වෙලාවෙම බලන්නේ මේ ලොකුවට හිතාගෙන මේ මම මෙහෙම කරන්න ඕනේ අනිත් ළමයින් හොඳට ගන්න ඕනේ. එහෙම කතන්දර නෑ. ළමයින්ගේ කියන්නේ හැම වෙලාවෙම සර්පය වගේ જાතියක්. ඕන දෙයක් කියන්න. ඉතින් මේ යන ළමයින්ට මේකේ හොඳ අත්වලක් ලැබුණ නැත්නම් මේ අධ්‍යාපන ක්‍රමයෙන් හොඳ අත්වලක් ලැබුණ නැත්නම් ළමයි අනතුරු වෙන්නේ. අද ඒ අනතුරු තියෙනවා. අද පැහැදිලි අනතුරු තියෙනවා. මේ අධ්‍යාපන ටියුෂන් වලට ගියාම එක සබ්ජෙක්ට් එක පැය 4ක් විතර එකට උගන්වනවා. ඒක මුළු සාර්ථකත්වයක් තියෙනවනේ. ඉස්කෝලේ උදේ 7ට ගිහිල්ලා දවල් 1ට ඉවරනකොට සබ්ජෙක්ට් 6ක් 7ක් විතර කරනවා. එතකොට එක පීරියඩ් එකට ගුරුවරයා ඇවිල්ලා අනිත් පැත්තට බෙල් එක ගහලා ඉවරයි. මාතෘකාව පටන් ගන්න බෑ. එතකොට ළමයින්ට ඔළුවට යන්නෙත් නැහැ. මේ ඒ කාල පරිච්ඡේද වෙනස් කරන්න ඕනේ. අධ්‍යාපන ක්‍රමය වෙනස්. අධ්‍යාපන දැන් මම අහලා තියෙන විදිහට දැන් පිට රටක විශේෂයෙන් බටහිර රටක ළමයෙකුට වෙන්න ඕන නම් ළමයාගේ ආසාව තියෙනවා නම් ළමයට ඉංජිනේරුවෙක් වෙන්න මොන ක්‍රමයකින් හරි යන්න පුළුවන්. එයාව එතෙන් අරින්න ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. ඒ රට බලාපොරොත්තු වෙන්නේ එයාව එකට අරින්න. ඒතකොට තමයි එයාගේ නිසි ප්‍රතිඵල ලැබෙන්නේ. එයා කැමති දෙන්නේ. දොස්තර කෙනෙක් වෙන්න හිටිය එකෙක් ඉංජිනේරුවෙක් වෙන්න හරින්නේ නැහැ. ඒ මිනිස්සු. ඒගොල්ලෝ බලන්න කොහොම හරි යාව දොස්තර කෙනෙක් කරා. ඒකට අවශ්‍ය පරිසරය ඒගොල්ලෝ හදා ගන්නවා. හදන්න නැති ඒගොල්ලෝ ඇති අපි කිව්වට හදන්න නැති ඒගොල්ලෝ ඇති ඕන තරම්. නමුත් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඒක. දැන් අපේ ඒක නෙමෙයිද බලාපොරොත්තු. අපේ මේ යන ක්‍රමයේ මෙහෙම දිගට යන. හැබැයි පරණ නම් මට දන්න විදිහට 70 71 ඔය ඒ කාලේ වගේ නම් ආණ්ඩුවෙන් එනවා මාසෙකට සැරයක් ඉන්ස්පෙක්ටර් කෙනෙක් පරීක්ෂකවරයෙක්. ඒතර ගුරුවරයෝ බලනවා ගුරුවරයෝ උගන්වන්නේ කොහොමද ළමයින්ගේ පොත්පත් බලලා මොනවද උගන්වලා තියෙන්නේ. දැන් එහෙම ක්‍රමවේද කිසි දෙයක් නැහැ. අධ්‍යාපනයේ මන් දන්නේ අර මේ ඊයේ පෙරේද පොඩ්ඩක් රණ්ඩු වෙච්ච මොකද්ද ප්‍රශ්නයක් තිබුණා කිසිම දෙයක් නැති කෙනෙක් ගුරුවරයෙකුට එනවා කියලා. කිසිම දෙයකට ය아가න්න බැරි ඒ ගන්නේ එකෙක් අන්තිමේ ගුරුවරයෙක් වෙනවා කියලා. මහින්ද සිංහමද කිව්වේ? මම හිතන්නේ ඒ මොකක් හරි දේශපාලනඥයෙක්ගෙන් ආපු දෙයක්. එහෙම කතාවක් තියෙනවා. හැබැයි ඒකේ දැන් මිනිහා කියන මිනිහත් ගුරුවරයෙක් නේ. ඔව් මිනිහා ගුරුවරයෙක්. හැබැයි ඒක ඇත්ත ඒතකොට නේ. ඒක යම් කිසි ප්‍රමාණයක ඇත්තක් තියෙනවා. ඔව්. දැන් මම කියන්නේ මිනිහත් ගුරුවරයෙක් නම් කතාව කිව්වෙත් මිනිහා නම් ඒක හරිනේ ඒක. ඔව් හරිනේ. ඒතකොට ඒ වගේ දැන් දැන් ඉන්ටර්නැෂනල් ස්කූල් වල උගන්වන ළමයින්ට මම දන්න පැහැදිලි දැන් තියෙනවා. ඒ ළමයින්ගේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක උගන්වන්න පුළුවන්. මොකද ඒ දැනුම පිළිබඳ ඉස්කෝලේ වැඩක් නැහැ. ඒ හැකියාව පිළිබඳ ඉස්කෝලේ වැඩක් නැහැ. හැබැයි ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ඉගෙන ගන්න ළමයි අපේ ළමයි.
අපේ ළමයි ඉගෙන ගන්න ඉන්ටර්නැෂනල් ස්කූල් වලටත් යන්න උනේ රජයේ නියම නියම පාසල් ළමයින්ට ලැබිච්ච නැති නිසානේ. දේශපාලනයේ පස්සේ යන්න ඕනේ. ලිපි ලේඛන හදන්න ඕනේ. ඔප්පු තිරප්පු හදන්න ඕනේ. මේවට වැඩිය ඔක්කොම ලේසි කීයක් හරි දෙලා ඉන්ටර්නැෂනල් එකකට යන්නේ. කොහොමත් හොරකම රජයේ රටක් ඉඳලා හොරකම් කරලා හරි ෆීස් ගෙවන එක තියෙන්නේ. ඉතින් අන්න ඔය වගේ කතන්දරයක් තමයි මේ අධ්‍යාපනයේ තියෙන්නේ. දැන් මහත්මයාට දරුවන් ඉන්නවා. කී දෙනෙක්? එක්කෙනෙක්. එයා ඔය මාර්ගය යවනවද? එයත් සිස්ටම් එකේම යවන්න වෙලා සිස්ටම් එකේ නෙමෙයි. මට බෑ දේශපාලන පක්ෂේ යන්න. මම ගියේ නෑ. මට යන්න තිබුණා. මට වෙන දේවල් හදන්න තිබුණා. නීතියට එකඟ හරි නොවන හරි වංචාකාරී ලේඛන මට හදන්න තිබුණා. මම එකක්වත් හැදුවේ නෑ. මගේ ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් එකට දැම්මේ. පිරිමි ළමයි. මට මං අසරණයිනේ. මට කරන්න මගේ ළමයන්ටත් අධ්‍යාපනයක් දෙන්න ඕනේ. මං අධ්‍යාපනයේ මගේ බලාපොරොත්තුව මගේ ළමයා හොඳ ගුණවත් මනුස්සකම් තියෙන ළමෙක් වෙන්න. ඒකයි මගේ මගේ ළමයාට මම නම දාලා තියෙන්නේ දහම් කියලා. දහම් කියලා දැම්මේ අදු ගානේ කවදා හරි ලොකු වෙච්ච දවසක මේ නමට ගැලපෙනවත් ජීවත් වෙන්න. ඒ පිළිවෙල. මට රජයේ මේ පාසලක් ලැබුණේ නැහැ. මම ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මේ. ඒක තමයි. දැන් රේවත එකට ආදි ශිෂ්‍ය පදනමෙන් ළමයි දාන්න පුළුවන් නේ. රේවත දැන් සවුත්තුද? රේවත මම යන කාලේ පොඩි කාලේ මගේ සමකාලීනව තමයි නවරත්න ගමගේ. මගේ පන්ති හිටියේ මනුස්සය. විජේදාස රාජපක්ෂ. මේ අපි ඒ පාසල ඉගෙන ගත්තා. හොඳ පාසලක්. හොඳට හොඳ අධ්‍යාපනයක් තියච්ච තැන. දැන් ඒ ගමේ හැලිලා ඉතුරු වෙන කොටස විතරක් යන පාසලක් සයිස් එකේ ඒක තියෙන්නේ. එහෙම තත්ත්වයක් ඒ පාසලට තියෙන්නේ. මට පේන විදිහට මම නම් ගියේ නෑ. මට ආසවන් එකපාරක් ඔය පාසලට කිව්වා ළමයින්ට මොන හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් මම ඒක කරලා දෙන්නම්. නමුත් එහෙම කිසිම ඉල්ලීමක්වත් උන්නේ නෑ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් හැලිලා දැන් කවුද කියපු විජේදාස මහත්තයයි ගමගේ මහත්තයයි ඔය මහත්තයයි තව නොකියපු අයත් ඇතිනේ. ඔව්. දැන් හැමෝම ඕක කිය හිටියම හරියනවද? ඉතින් ඉස්කෝලේ අදාළට යද්දී ආදි ශිෂ්‍යෝ මොකද්ද කරන්නේ? ඔව්. ඇත්ත. මම එකපාරක් දෙපාරක් යෝජනා කරා. එතකොට විජේදාස රාජපක්ෂ මැතිතුමා ඇමතිවරේ. මං කියලා ඇරියා හිටියේ ඒගොල්ලන්ට දැන් හොඳ අවස්ථාවක් තියෙන ඉස්කෝලේට යමක් කරගන්න. දැන් එහෙමනේ කරන්න තියෙන්නේ. මේව දැන් මේ සමාජයෙන් සහ රාජ්‍යයෙන් ලැබෙන දේවල් නෙමෙයි තියෙන අධ්‍යාපනයේට. පුජ්‍යලික මට්ටමින් ලබා ගන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ නැහැ අධ්‍යාපනයක. අධ්‍යාපනයක වෙන්න ඕනේ රාජ්‍ය මට්ටමින් හැම වෙලාවෙම හැම තැනටම මගේ මේ පාසලට අරගේ පාසලට නෙමෙයි රාජ්‍ය මට්ටමින් සියලුම පාසල් වලට අධ්‍යාපනයේට වෙන් වෙන්න ඕනේ. සියලුම දේවල් හැම සැප සම්පත්ම වෙන් වෙන්න ඕනේ. එක එක්කෙනාගේ පුජ්‍යලික මට්ටමින් ගිහිල්ලා මේ උදව් උපකාර ගන්න එක නෙමෙයි. දැන් ඒක මම මගේ මේ ප්‍රතිපත්තියේ මම ඉන්නවා. ඒ ඉඳලත් මම ඒ වෙලාවේ ඒගොල්ලන්ට කිව්වේ දැන් ඔන්න විජේදාස ලොක්කා දැන් මේ දැන් දේශපාලන හිටියට තනතුරු නැහැ. දැන් නැහැ. මම කියන්නේ ඒ දවස්වල කිව්වා මෙහෙම ගිහලා බලලා මොන හරි ඉස්කෝලේට කරගන්න පුළුවන් නම් දෙයක් බලලා කරගන්න. නැත්නම් මේ ඒක මටත් කරන්න පුළුවන් දේවල් අපි කරනවා. මම එන්නම්. ඔහොම කියලා. නමුත් ඒකත් එහෙම විය කියලා ගියා. ඕක රේවතේ නෙමෙයි දැන් ආනන්දෙත් අපි දන්න තරමට අපි නම් මේ ගම ඉස්කෝලේට ගියේ නමුත් ලොකු ගොඩක් ඒවා අපිට කතා කරන්න ඉන්නවනේ. ක්‍රිකට් කෝච්ට ගෙවන්නෙත් ආදි ශිෂ්‍යෝ. දැන් ඉස්සර ලංකා ටීම් එකේ වැඩිම ප්‍රතිශතයක් හිටිය ආනන්ද. එතකොට ඕක රේවතේට හුදකලා එක්කුත් නෙමෙයි මේ සමස්ත අර මහා කියන පාසල් වලටත් ඕක බලපානවා. මොකද දැන් ඉස්සර එක උදාහරණයක්. අකුරු ලස්සනට ලියවම ගුරුවරිය තමයි ටොෆියක් දෙන්නේ. පෙන්සලක් ගෙනත් දෙනවා. ඉරේසරයක් ගෙනත් පුතේ තව ටිකක් ලස්සන ලියපන්. එහෙම කියලා. දැන් අම්මලා කරාබු ගිහින් දෙන්න ඕනේ. සාරි ගිහින් දෙන්න ඕනේ. ළමයාව තැනකට ගන්න. මොකද්ද මේ වෙච්ච වෙනස? උඩ යට ගුරු වෙලා. ඒක කොතනින්ද පටන් ගත්තේ? 77 විවුර්තාත් එකෙන්ද? ඒකත් එක්ක. ඔව්. ඒකත් එක්ක තමයි පටන් ගත්තේ. ලංකාවේ මෙහෙම කිව්වොත් එහෙම අර මිනිස්සු එනවා පොලා පැනගෙන. ලංකාවේ මිනිස්සු සර්පයාගේ බෙල්ලෙන් අල්ලන්නේ නැහැ. වල්ගෙන් අල්ලන්නේ. සර්පයා ගහලා තියන්නේ නැහැ. එහෙම ලංකාවේ මිනිස්සුන්ගේ ගුණධර්ම කියන ලංකාවේ ලෝකේ මගේ හිතේ ගුණධර්ම කියන දෙයින් අඩු මිනිස්සු දැන් ඉන්නේ ලංකාවේ.
එක යාළුවන්ට පෙලක් වලට දැන් මේ ඉස්කෝලවල වල දැන් ඒ අපි ඉස්කෝලෙන් අපි පොඩි දවස්වල පැන්සලේ දෙකට කපාගෙන ඔය කැල්ල කපලා දෙන්න අද වගේ අද ඒක නැහනේ. වාගේ තාත්තා දීලා තියෙන ඔයාට. ඒක ඔයා තියෙන. ඔයාගේ අත නැත්නම් නිකන්. ඇයි මේ තත්ත්වෙට මේ අධ්‍යාපනය ගෙනාවේ? අධ්‍යාපනය දෙන්න ඕනේ ඕව නෙමෙයිනේ ගුරුවරු. හැබැයි මේ කතාව දැන් අපි නම් අපේ පැන්සල් දීලා අපි ලියන්න නැතුව ඉඳලා තියෙනවා. ඒක මේ ක්‍රමයේ නෙමෙයි මිනිස්සයාගේ ගුණධර්ම පිළිබඳ ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නයක්. ඉතින් ගුණධර්ම උගන්වන්න අපි වලට ගොඩක් පස්සේනේ අපි ඉගෙන ගන්න. ගුණධර්ම උගන්වන්නත් ඕන ගුරුවරුනේ. නෑ. ගුරුවරු දෙන්න ඕන. දැන් සමහර ගුණධර්ම අධ්‍යාපනයෙන් නෙවෙයි ආවේනික ගේනව නේද? ඒ ආවේනිකව ගේනේවා තියෙනවා. ගොඩක් දේවල් ගුරුවරු දෙනවනේ. ගුරු දෙමාපියෝ ගෙන්නේ. ගුරු ගොඩක් දේවල් දෙන්න පුළුවන්. ගුරුවෝ දැන් ඇත්තටම ගුරුවරුන්ට ළමයි වෙනස් කරන්න පුළුවන්. අධ්‍යාපනයෙන් ළමයි වෙනස් කරන්න පුළුවන් જાතියක් ගුරුවරු කියන්නේ. දෙමාපියන්ටත් වැඩිය. ගුරුවරුන්ට එච්චර කරපු ගුරුවරු ඉන්නවා. එහෙම ළමයින්ව වෙනස් කරපු ගුරුවරු ඉන්නවා. මම දන්නවා ගොඩක් ඉන්නවා වෙනස් කරපු. කැලේ පැන්න ළමයි අද ලංකාවේ ඉහළ තැන්වල ඉන්නවා. ඕකේ දැන් ඒකත් එක්ක දැන් මේ දඬුවම් නීතියක් ගැන කතා වෙමින් තියෙනවනේ. ඔව්. ගුරුවරු දඬුවම් කිරීම තහංචි වගේ එක. ඒ ගැන මොකක්ද හිතන්නේ? ඒ ගැන මෙහෙම දෙයක් තියෙනවා. ඕකේ අන්තිමට යන එකත් හොඳ නෑ. සාමාන්‍ය මට්ටමකට දෙමාපියන්ටයි ගුරුවරුන්ටයි අයිතිය තියෙන්න ඕනේ. අවවාද අනුශාසනා කරලා ඒ තැනකට යන්න. හැබැයි දැන් තියෙන ට්‍රෙන්ඩ් එකේ එක පැත්තක් තියෙනවා. දරුවන්ට සලකන විදිය ගුරුවරු සහ දෙමාපියෝ දෙකම වැරදි තැනකුත් තියෙනවා. ඔව්. අමානුෂික විදිහට සලකනවා. දැන් ගුරුවරුත් කනට ගහම කන පැලෙන්නේ. ඔව්. ඒක ඉවසන්න බෑනේ. හරි එතකොට දැන් ඔය දෙකම තියෙනකොට පොදු නීතියක් ගේන්න බෑ නේද? ගේන්න බෑ. ගේන්න තියෙන එකම දෙයි අර දැන්ට තියෙනවා. අමානුෂික විදිහට සලකන්න බෑ. ඔව් එහෙම නීතිගත කරන්න සිවිල් උසාවියට යන්න පුළුවන්. ඒක ඒ වගේ තැනකට ගෙනාවොත් ඒක යන්න ඕනේ. නැතුව විශේෂයෙන් ළමයින්ට ඔරෝලා බලන්න ළමයි දිහා බැලුවත් වැරදි විදියට තහනම් ඒ කතන්දර ඒක වැරදි. ඒක ස්ට්‍රීම් යනවා. ඒක වැඩක් නැහැ. ඒක දැන් හරිනි මහත්මිය කියන පනත අධ්‍යයනය කළා තියද? නෑ මම තාම අධ්‍යයනය කරේ නෑ. ගන්න ඕනේ. ඒ කියන්නේ ඒක දැන් එක පිරිසක් චෝදනා කරනවා ඒක හුදු NGO ක්‍රියාවලියක් කියලා. තව පිරිසක් කියනවා ඒක නූතන දියුණු මානවයාගේ ලක්ෂණයක් කියලා. ඕකෙන් ඔය හරිනිගේ ව්‍යායාමයේ කෝකද? මං ඉස්සෙල්ලා කිව්ව එක තමයි කියන්නේ. නූතන දියුණු මානවයාගේ ක්‍රියාවක් කොටසක වෙන්න පුළුවන්. හැබැයි ලංකාව වගේ රටක බෙල්ලෙන් අල්ලගන්නේ නැහැ. වල්ගෙන් අල්ලගන්නේ. මේක විනාශ වෙනවා. ඔය වැඩෙන් මේ විනාශ වෙනවට ඇති දැන්. විවෘතාර්ථිකේ හොඳ දෙයක් නේ. අපි නෑ මෙතන මේක ඉවර කළෙමු. හරිනි කළ යුත්තේ කුමක්ද? හරිනි කළ යුත්තේ ඕක නෙමෙයි. හරිනි කළ යුත්තේ මේ ඔය දැන් අධ්‍යාපනයේ ඔය ඕක මත දුවන එක නෙමෙයි තියෙන්නේ. ඔය පස්සේ යන එක නෙමෙයි තියෙන්නේ. අධ්‍යාපනය තව කරන්න පුළුවන් ගොඩක් සංවර්ධන යෝජනා තව තියෙනවා ගොඩක්. ළමයින්ට අපිට රටට අවශ්‍ය කරන උගත්තු කවුද? අපි පිටරට අරින්න ඕනේ මේ හදලා අරින්න ඕනේ උගත්තු කවුද? අපිට අවශ්‍ය කරන උගත්තු කොහොමද? අපි මේවා හදන්න ඕනේ. මේවා හදන්න ඕනේ ඔක්කොම ගන්න ඕනේ පාසලෙන්. පාසලේ හැම ළමයෙක්ටම හැම එක්ක විදුහල් කමිටුවකින් මොකෙන් හරි එකකින් ළමයෙකුට මුල් කාලීනව මේ ළමයා කොතනටද යන්නේ කියන එක ඕනම ගුරුවරයෙකුට හිතා ගන්න පුළුවන් තැනකට ගුරුවරු හදලා තියාගන්න ඕනේ. ඒගොල්ලෝ දැනගන්න මේ ළමයා මේක කවදා හරි දොස්තර කෙනෙක් වෙන්න. මෙයා කවදා හරි මේ වගේ අපි පොඩි කාලේ පොඩි ළමයින් ගන්නවනේ පොඩි අයිඩියාස්. හොඳ කලාකාර බලන්න නිකන් හිටිය සින්දුවක් දැම්මම නටනවා. මේ ඒ වගේ තියෙනවනේ. ඒතකොට එයාව අපි කොහොමද අරින්නේ? ඒ ළමයාට අපි මොනවද දෙන්න ඕනේ? ඒ ළමයාගේ නිදහස අපි කොහොමද දෙන්නේ? එයාගේ දෙමව්පියන්ට කොහොමද මේ ළමයාට අපි උපදෙස් දෙන්නේ කොහොමද ළමයාට ගුරුවරු හැටියට? වාගේ පුතා මෙන්න මේවට කරන්න. එයා කැමති මේකට. ඒ වගේ දීලා ඒ ළමයා වේතන්ට ගන්න ඕනේ. පිටරටවල ඒක කරනවා. පොඩි කාලේ දැන් මේක දැන් ශිෂ්‍යත්වයට දුවනවා හරකව වගේ ඇදගෙන. ළමයිට වඩා අම්මලා දුවනවා. ළමයිට වඩා අම්මලා නිදුවන. අම්මලා දුවනවා. ඉතින් අම්මලා ළමයින්ට මොකද තියෙන නිදහස? ළමයින්ගෙන් කොහොමද නිර්මාණයක් ගන්නෙ? මම නිර්මාණ කියන්නේ ළමයි අලුත් ඒවා හදන්නේ. ළමයින්ට හිතන්න පුළුවන් තැන කොහෙද තියෙන්නේ? ළමයින්ට හිතන්න බෑ. ළමයා ඔහේ අර මොන හරි කටට දැම්මා. ඒක ගිල ගත්තා. දිව්ව ඇදගෙන. ශිෂ්‍යත්වය පාස් වෙන. එච්චරනේ. ඉතින් ඒකෙන් ශිෂ්‍යත්වය පාස් වුණ ළමයා
අයි ෆේල් වෙච්ච ළමයි කියලා නෑ අන්තිමේදී මේ ප්‍රතිඵලවල සමහරට පාස් වෙච්ච මිනිහා අනාථ වෙන්න පුළුවන්. මේ අධ්‍යාපන ක්‍රමේ. ඔව් අනිකේ දැන් ගන්න වල ස්පිරිට් එක ඇදලා ගන්නවා කොළඹ සුපිරි තැන් වල. ඊට පස්සේ රිසල්ට් එකේ ක්‍රෙඩිට් එක යන්නේ ඉස්කෝලේ. එකඟයි. එක. එතකොට ප්‍රශ්නේ මේක පටන් ගන්න ඕන ආගමික සංස්ථාවද දෙමව්පියෝද දේශපාලකයෝද කවුද? දැන් ප්‍රශ්නේ පැහැදිලි. මොකද පළවෙනියෙන්ම පටන් ගන්න ඕන දේශපාලනයෙන්. මේ ප්‍රශ්නේ. මොකද දේශපාලනේ හයිය තියෙන්නේ. දේශපාලනේ බෑ මේ හැමදේම කරන්නේ. හැමදාම දේශපාලන සත්වයක්නේ. දේශපාලනෙන්තර කාටවත් කිව්වොත් එහෙම දේශපාලනයක් අපිට වැඩ නැහැ කියලා නෑ. අපි හැබුලා ඉන්නේ හැම එක්කෙනා. ඒකල මේ දේශපාලනේ නෑ කියන එකත් දේශපාලනේ. දේශපාලනේ. ඉතින් මේ දේශපාලනෙන් තමයි මේක පටන් ගන්න ඕනේ. දේශපාලන බලාධිකාරියෙන් තමයි අපේ රට කොතනද අපි ගෙනියන්නේ. අපේ රටේ අධ්‍යාපනය කොතනද ගෙනියන්නේ. අපේ රටේ මිනිසුන් අපි කොහොමද හදන්නේ. අපේ රටේ මිනිසුන් කොහොමද කීකරු කරන්නේ. අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප අපි වෙනස් කරන්නේ කොහොමද. අපේ රටේ මිනිස්සු එකිනෙකාට ආදරය කරන මිනිස්සු කරන්නේ කොහොමද. ඒ කරන්නේ ඔක්කොම දේශපාලනයෙන්. ඒක දේශපාලනයෙන් කරන්න ගියොත් ඒක බෙහෙන කොමියුනිස්ට් මේ මධ්‍යගත ඒකාධිපති එකක් වෙනවා. ඔව් වෙනවා. ඒකට ඊට පස්සේ බලාධිකාරියෙන් තව තියෙනවනේ. ඔකට අපිට හාමු කර ගන්නවනේ. ආගම තියෙනවා. ගුරුවරු ඉන්නවා. මේ ඔක්කොම එක දැන් මම උදාහරණයක් ගත්තොත් එහෙම මෙහෙට වතුර ඕනේ කිව්වොත් එහෙම අය කරනවා මෙච්චර ගාණක් අපි ලක්ෂයක් අය කරනවා තාප්පෙන් ඉඳන් මෙතන වතුර ගේන්න. ඒගොල්ලෝ එනවා කඩනවා වතුර දෙනවා. පාර කැඩිලා. ඒ පාර හදනකොට මාස ගාණක් යනවා. ඒතර පාර හදනකොට එක්ක වතුර කැඩිලා. මේක රේඛීය සම්බන්ධතාවය නැහැ. රේඛීය සම්බන්ධතාවය තියෙන පාර කපනකොට හදලා ඉවරලා ඒක කම්ප්ලීට් නේ. අන්න ඒ වගේ මේවට අධ්‍යාපනය ආගම එතන විශ්වවිද්‍යාල ආචාර අධ්‍යාපන වේදීන් මේ ඔක්කොම එකතු වෙලා සාකච්ඡාවක් තියෙන්න ඕනේ. අපි කොහෙටද ගිනේ මේ හැම එක්කෙනාම වග කියන්න ඕනේ. හැම එක්කෙනාම රටේ මේ දරුවන්ගේ වග කියන්න ඕනේ. දරුවන්ට වග කියන්න ඕනේ. දරුවන්ව හොඳ තැනකට ගෙනියන්නේ මේ ඔක්කොම කරාරින්න බෑ. ඔක්කොම කරාරලා ඉන්නේ. දැන් ලංකාවේ ක්‍රමයක් තියෙනවා මම පුජුඩු උදාහරණ ගත්තොත් එහෙම මගේ ළමයා ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ. මගේ ළමයා දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. ඔයාගේ ළමයා ඒක වෙන්න ඕනේ නැහැ. ඔයාගේ ළමයා මොකද මගේ ළමයා තමයි වෙන්න ඕනේ. මම හිතන්නේ මගේ ළමයාට ජීවත් වෙන්න බෑ. ඔයාගේ ළමයා ඉගෙන ගත්තේ නැත්තම්. ප්‍රශ්නයක් විඳ ගන්න බෑනේ. ඉගෙන ගත්තේ ඒක නැතු. ඒක නිසා මේ මොකද්ද කිසිම මේ කොන්දේසියකින් තොරව හැම මිනිහෙක්ගේම යුතුයකමක් තියෙනවා හැම දරුවෙකුටම අධ්‍යාපනය දෙන්න. පොත් නැති මිනිහෙකුට පොත් අරන් දෙන්න. මේ අධ්‍යාපන දේවල් පෙන්වන්න මෙන්න මේ විදිහට යන්න. ඉතින් ඒකේ කොටස තියෙන්නේ ගොඩක් ගුරුවරයාගේ අතේනේ. ඉතින් මේ ගුරුවරු හරියට තියෙන්නේ බෑ. ඒකනේ නැත්තේ. බානුක අධ්‍යාපනයේ කොච්චර ගුරුවරුන්ට ඇත්ත ගුරුවරුන්ට දන්නේ නැහැනේ ගුරුවරු දාරාරව මොනවා කිව්වත් මේ ඒ ප්‍රශ්නේ තියෙනවා. ගුරුවරුන්ගේ දැන් ගුරු පුහුණුවක් නැහැ හරියට. ගුරු පුහුණුව හරි අඩුයි. ඉතින් මෙහෙම වුණාම කොහොමද හොඳ ප්‍රතිඵලයක් ගන්නෙ අධ්‍යාපනයේ? හරි දැන් මහත්තයා දකින්න විදියට මේ දැන්ට ලංකාවේ නමුත් මතක නැහැ දැන් ඒට අනිද්දා වෙද්දී එක පුද්ගලයාට එක පක්ෂ ගානේ මටයි මැතිවන්න කොන්සාරිස්ටයි හැර මම ඡන්දෙ දෙන්නෙත් නැහැ දීලත් නැහැ. දැන් ඔය 60 හමාරක් පක්ෂ වලින් කොයි එක ළඟද ඔය සැලසුම තියෙන්නේ? මේ මන් දකින්න මේ කාගවත් නැතාම. තාම මේකට සැලසුමක් ආවේ නැහැ. පක්ෂ වලට කැඩි ඒගොල්ලන්ගේ දේශපාලන කරගෙන යනවා. නමුත් රටගෙන එවලිල්ල කාගේවත් නැහැ තාම. පැහැදිලි දෙයක් ඒක. කවුරුත් බැලුවේ නැහැ දේශපාලනේ නම් මම දේශපාලනේ මම කැමති නැහැ. දේශපාලනේ මගේ දේශපාලනයක් තියෙනවා. මේ මම ඒක කැමති නැහැ කියන්නේ මොකක්ද දේශපාලනේ? ඔව් දේශපාලනේ ඒක වෙනම දේශපාලනයක්. මේවට ඔක්කොම කැමති පක්ෂයක් නැහැ. මේවට කැමති විදිහට දේශපාලනයක් තියෙන්න ඕන. මේවට කැමති වෙන්නේ නැහැ හැම දේශපාලනයක්. මේවා හැම දවසෙම තියාගත්ත කොටසක් කසිප්පු වෙලදාමට අධ්‍යාපනයෙන් කොටසක් පාතාලෙට මේ ඔක්කොම අදටත් තියෙනවා. අදටත් මේ ටික තියෙනවා. ආයතන මේ ටික තිබුණාට ඒ කොහොම තමන්ගේ වඩ විතරක ගැනීමේ චේතනාවෙන් මේ අර හොරිකඩ දේශපාලනයේ ඒ කොටස් හැටියට තමයි ඒ තාම තියෙන්නේ. ඉතින් මේවට මන් දන්නේ ඇයි මෙහෙම කවුරුත් එකතු වෙලා මේ දේශපාලනේ අපේ රට අපි ගොඩගමු කියලා මේ අධ්‍යාපනයට මං කියන්නේ අධ්‍යාපනයේ මේ කෙලින් කරලා ගන්න නැත්තේ.
එකඟයි යාළුවන්ගෙන් ඇයි පටන් ගන්න නැත්තේ විජේදාස මහත්තයයි ගමගේ මහත්තයයි දැන් අපි දන්නවා ඒ ශේෂ්ත්‍රවල ඒ දෙකන වැඩකාරයෝනේ. ඔව්. ගුමන්ගමගේ ඇත්තට මම නවරත්න ගොඩක් කතා කරලා තියෙනවා මේ ගැන. හරි දැන් එයාට කරන්න එයා සින්දු හදනවා කියනකො විරෝධාකල්ප විජේදාස මහත්තයා තව ඇතිනේ. ඔව්. මේක මෙහෙම කල්ලි දේශපාලනය නම් ඕක කරන්නේ නැහැ. නෑ දේශපාලනය කරන්නේ නැහැ. අපිට කරන්නේ තනි ගොනු තනි මම පුජ්‍යලයක් හැටියට මට පුජ්‍යලයකට කරන්න පුළුවන් ප්‍රමාණය පොඩි. ඒ ප්‍රමාණය ඇතුලේ මම ඉන්නවා. නැත්තේ නෑ. මම මේ ටික දේශනා කරන්න ඕන තැන දේශනා කරනවා. මට වියදම් කරන්න ඕන තැන වියදම් කරනවා. තව එක්කෙනෙකුට කියන්න ඕන තැන මම කියනවා. ඒ කොටස මගෙන් සිද්ධ වෙනවා. තත්ත්ව පොඩියට හරි වෙනස් වෙලා තියෙද? චූටි මං අසුරු කරන රවුමේ ටිකක් ඒක චූටි වෙනසක් තියෙනවා. නැත්තේම නෑ. පොඩි වෙනසක් තියෙනවා. මගේ මං අසුරු කරන සහ මගේ ඒ සමාජ පරිසරයේ පොඩ්ඩක් ඒක තියෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ ඒ ගැන හිතන්නවත් මේක හරිනේ මේක කරන්න ඕනේ නේද කියන තැනවත් ඉන්නවා. කීප දෙනෙක් හරි. ඒක ලොකු දෙයක් ඉතින්. එතකොට මේ අද සාකච්ඡාවේ අවසන් ප්‍රශ්නේ මේකත් සමග ඔයාලට තව බැරි වෙච්ච යමක් තියෙනම් කියලා ඉවර කරන්න පුළුවන්. දැන් කලාව දැන් අපිට දැන් වයසෙන් ඔයාලට වඩා මම ගොඩක් අඩුයි. අපිට කලාව ජයන්ත තන්ත්‍රසිරි මහත්තයාගේ නාට්‍ය අශෝක මහත්තයාගේ දමෑතක නම් කුඹියෝ ධර්මරත්නගේ ඔය ගමගේගේ පවා සමහර සින්දු කියන්නේ තනු සිතින් විතරක් පෙම් කරන්න ඒකේ සින්දුව වැඩක් නැති වුණාට ඒ තනුව මාරයි. ඒක යාගේ නේද? චාමර කියන්නේ මේ ඒ මම සමස්තයක් විදිහට ගත්තේ ඔන්න ඔය කලාව කියන එකත් ජයන්ත මහත්තයා නාට්‍ය දන්නේ අශෝක මහත්තයා අසනීපයි කුඹියෝ කෙනා කලාතුරකින් කරන්නේ ඔය මතක් වෙන කීපයක් කිව්වා. කලාවෙත් තනිකර තියෙන්නේ බිස්නස් එක බිස්නස් තමයි මේක හැම එකම. නමුත් බිස්නස් එක හරියට කරන්න පුළුවන් වෙන්න එපා. මේකත් පිරිහීමක්නේ. ඔව්. එරන්න ඒ ගැනත් කියමින් තව කියන්න අමතක වෙච්ච මොනවා හරි තියෙනවා අද කොටහ ඉවර කරමු. කලාව කියන්නේ ඇත්තටම නැතුව බැරි දෙයක් නේ. ඒක හැම මිනිහටම අවශ්‍ය දෙයක් නේ. කොයි විදියකින් හරි. නමුත් අද මම කැමති නෑ ඒක කියන්න. අද කලාවක් ඇතර කලාකාරයෝ ගාව තින්නේ ඔයා කියන එකේ ව්‍යාපාරය තමයි. මානව දයාව කියන කලාකාරයන් ගොඩක් අඩුයි. ගොඩක් අඩුයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් කීප දෙනෙක් ඉන්න නැත්තේම නැහැ. දැන් මම දන්න ගුණදාස අයියා මම පුජ්ජලව දන්නවා. මට හම්බෙලා තියෙනවා. ගුණදාස අයියා පුජ්ජලව දන්නවා. ගුණදාස කපුගේ. ඔව්. මේ බොහොම ගුණයහපත් මිනිස්සෙක්. කියපු දේ කරන දේ අතර ලොකු වෙනසක් නැහැ. කොටින්ම දයා මැයිලා නිසා ඇගීම අපි කරන්න ඕන මේ ප්‍රසංගයෙන් හම්බෙච්ච සල්ලි පවා තව කෙනෙක්ට දීලා යන මිනිස්සෙක්. ඒක පුදුම ගුණවත් මිනිස්සෙක් ඇත්තටම. එයා. එතකොට ග්‍රේෂන් ආනන්ද මට හම්බෙලා නැහැ. ග්‍රේෂන් ආනන්ද මම කියන්නේ මේ දැන් ඉන්න ඒ නෑ නැති අයත් නෑ නේ. අයත් නෑ. ග්‍රේෂන් ආනන්ද මම දන්න විදිහට බොහොම හරිම හොඳ මිනිස්සෙක්. තව මිනිස්සු බැලුවාම ජෝතිපාල ගැනත් එහෙම කතා කියනවා. එයා නැතිනකොට අපි පොඩි මම දන්නේ නැහැ. මම පුජ්‍යලිගු ආශ්‍රය කරලා නැහැ. ජෝතිපාලත් මම ලස්සන කතා මම අහලා තිනවා වගේ හරිය මානුෂික කතා. ඔව් සරම දුන්නා ගමසේ දුන්නා. ඔව් ලස්සන කතා තියෙනවා අහලා තියෙනවා. මම අරවන එයාගේ පුජ්‍යලිගු ආශ්‍රය කරලා නැහැ. නමුත් දැන් කලාකාරයෝ තව කතා වෙන්න ඕන කෙනේ ජිප්සි සුනිල් පෙරේරා. මට හම්බෙලා තියෙනවා සහ එයා කරණේව මම දැකලා විශේෂ ඇසුරක් නැහැ. මම හම්බුණ තැන් දෙක තුනකදී මම ජිප්සි සුනිල් පෙරේරා මම මගේ ඔළුවේ තිබුණේ මිනිස්සෙක් නෙමෙයි. ජිප්සි සුනිල් පෙරේරා කියන්නේ හරි හොඳ මිනිස්සෙක්. හෙන්න ගුණවත් මිනිස්සෙක්. මම හිතුවා මේ ඉස්සර මම පොඩි කාලේ හිටියේ අර දුන්නේ කිස් එකයි කියන කාලේ මම හිතුවා කිසිම මේ කලාවකුත් නැහැ මේ මිනිහාගේ. මේ හැදියාවකුත් නැහැ. මනුස්සකමකුත් නැහැ. නිකන් ඒ වගේ හිටියේ නෑ. හරිම ගුණවත් මිනිස්සෙක්. කලාවෙන් තව නියාලනේස. ඔව්. කලාවෙන් ඇත්තටම ගුරුවරයාට හා සමාන දෙයක් කරන්න පුළුවන්. අපේ කලාකාරයෝ තව මිනිස්සුෙකුට උගන්වන්නේ නැහැ. කැමති නැහැ. මම නම කියන්නේ නැතුව මම එකක් කියන මගේ නංගිගේ දුවෙක්ව කතාව ඇත්තනම් නම කිව්වත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති නම් ඒක වැඩි තැනකට ගිහිල්ලා තියෙන නිසා. ළමයාට
එයාට හොඳට පොඩි කාලේ ඉඳන් තියෙනවා මේ කලාත්මක හැකියාව. මම කිව්වා එහෙනම් මම මෙයාව දානවා මේ අහලා ගන්න කියලා දැම්මා. දාලා එක්කම එයාට ශිෂ්‍යත්වය ආවා. එයා ගම්ම කිව්වා අයියේ මෙහෙමයි ශිෂ්‍යත්වය එනවනේ. ඒක නිසා අපි මේ මේක ඉවරලා කරමු. රයිට්. මම දැන් ආයතනෙට ගිහින් දාලා ඉවරයි. ඇඩ්මිෂන් දුන්නා. ඒ මාසේ ෆීස් දුන්නා. ආවා. ටියුෂන් ඉවර මේ ශිෂ්‍යත්වය ඉවරලා මම ආපහු එක්කගෙන ගිහිල්ලා ඒ මාසේ ෆීස් දීලා යන්නේ කිව්වා. නෑ ඇඩ්මිෂන් ඕනේ කිව්වා. මොකක් ඇඩ්මිෂන් කියන්නේ එකපාර ආයතනෙට ඇඩ්මිට් වෙන්නේ. ෆීස් මේ මාසේ ෆී එක දෙන්න. නෑ අපි මැඩම් කිව්වා මේ ගන්න මේ මාසෙත් ඕනේ කියලා. මේක හරියන්නේ නැහැ. මම පොඩක් කේන්තිජ්ජා ගොඩක් ඒගොල්ලෝ හිටියා කට්ටිය සර්කල් එකේ දෙමව්පිය හිටියා. කවුරුත් වචනයක් කියන්නේ නැහැ. මොකද තමන්ගේ ළමයට අප්සෙට් වෙනවනේ. ඒක අනුමත කරන්න කවුරුත් එතන ලෑස්ති නැහැ. හිත ඇතුලේ අනුමත කරනවා ඇති. මම කිව්වා මැඩම්ට කියන්න. මැඩම් දන්නේ නැත්තම් කියන්න මේක කලාව. මේ කලාව විකුණ ගැනීමෙත් කලාවක් තියෙන්න ඕනේ. නැගින යා කාන්තාව. ඔව්. කලාව විකුණ ගැනීමෙත් කලාවක් තියෙන්න ඕනේ. මේක කලාව නෙමෙයි. හරිද? මගේ ළමයා මේ ළමයාට මේ සංගීතේ නැති වුණත් මර යන මට එපා උගලගේ සංගීතේ. කොයි කාලේ දොකුනේ? 90 ගණන් වල. කියලා මං අරගෙන ඉතින් එන්න කලාකාරයෙක් හැටි. ලංකාවේ අග්‍රගණ්‍ය මිනිස්සෙක්. හරිද? ඉතින් තේරුම අග්‍රගණ්‍ය කියන්නේ උද්දොට පාත යටතේ. අග්‍රගණ්‍ය නහම වැඩ වෙන්න බෑ. ඔව් නෑ අග්‍රගණ්‍යයි. ඒක නෑ ඒ වචනේ අග්‍රගණ්‍යයි නෙවෙයි ප්‍රසිද්ධයි හරි මොකක් හරි කියන්නේ. අග්‍රගණ්‍ය කියන්නේ වෙන එකක්. ප්‍රසිද්ධ මොනද මිනිස්සු වැරදියට තේරෙන්නේ. ප්‍රසිද්ධ කවුරුත් පිළිගන්න එහෙම චරිත. දැන් මේ චරිත වලින් ඒ වගේ දේවල් මම බලාපොරොත්තු වෙන්නේ නෑනේ. මම බලාපොරොත්තු වුණේ බොහොම ඩවුන් ටු මේ බොහොම මේ පල්ලෙහෙන් ඕන මිනිස්සුෙකුට උදව් උපකාර කළා මේක කලාව කියන්නේ හැම මිනිහටම කලාව ගන්න බෑනේ. ඒක ඇඟේ තියෙන්න ඕනේ. ඇඟේ තියෙන මිනිහන්න මේක දෙන්න ලේසි. බැරි එක්කෙනා මගේ දිහාල්ලා යනවා. ඉතින් ඒක දෙන්න ලෑස්ති නෑ. ඒක දෙන්නත් ලෑස්ති නෑ. ඉතින් ඔහොම බලනකොට ඉතින් අධ්‍යාපනය මම හිතන්නේ මෙතනින් ඉවර කියන්න තියෙන ටික කිව්වනේ අද කොටසේ ආය අපි කොළඹ එන වෙලාවට සහ කට්ටිය සෙට් වෙන කොටස් වශයෙන් කරමු. ඒක ආවේනික කුහකකම ඒ කියන්නේ දැන් අපි නිකන් සරලම තැනකින් ගමුකෝ දැන් මගේ උදාහරණය. මම මෙච්චර කිව්වේ නේද වචනේ. ඔව්. Facebook එකේ සදස් කවි කියලා එකක් තිබ්බා මේ මොකද්ද සමූහ ගෲප්. ඉතින් මමත් ඇඩ් වුණා. දැන් මම එහෙම සදස් කතාවක් නැහැ මගේ හැඟීම මම සිව්පද වලින් ලියනකොට දැන් කවි සංවාද වලට අරවට මේවට සම්බන්ධ වෙලා මේ දැන් එක්තරා මට ඇත්තට මිනිහා නම මතක නැහැ මට නම් නම කියන්න කිසිම මේ ප්‍රශ්නයක් නැහැ නම මතක නැහැ ඔය සදස් කවි පුඟුලෙක් කියලා හිතන් ඉන්න කෙනෙක් දැන් මෙයා බැලුවා දැන් සංවාදත් කරනවා දැන් මට ඇති දෙයක් නැහැ අර එන මූසල ගති මගේ අරගණ්ඩයි ඔහෙ පද ටිකක් ලියනවා ඉතින් මිනිහා අභියෝගයක් කරා දැන් අභියෝගයක්ද ගොම් පාට් එකක්ද දන්නේ නැහැ මේ දැන් මගේ ප්‍රේමය අරවා මේවා මගේ නැහැ කරලත් නැහැ ඒවා මගේ සිව්පද වලින් එන්නෙත් නැහැ පොර අභියෝගයක් කරා මේ හරි එහෙනම් ප්‍රේමය ගැන ගැඹුරු කවියක් ලියලා පුළුවන් නම් පෙන්වන්න කියලා දැන් මම ප්‍රේමේ දන්නේ නැහැ මොනවා හිතලා ඔක්කොත් දන්නේ දැන් මේක අභියෝගයෙන් පැනලා යන්නත් බෑනේ දැන් මම බැලුවා පළවෙනි පදේ ලිව්වා මාගල වගේ දිගහරිනිමි වදකි තුල පාගල නොදමන්න මාගේ පෙම උතුල බෝතල ගනම් බිව්වත් නොපිරෙයි ඇතුල මම අහලා තියෙනවා පේමෙන් පෙරදුනම කට්ටිය බොනවා බොන්න හේතුවක් එපා ඔකත් එක හේතුවක් දැන් ගැඹුර නෑනේ හතරවෙනි පදෙත් ළඟයි මම ලිව්වා ගැඹුර ගන්න මේ බෝගල පතල වගේ ගැඹුරුයි හද පතල කියලා බෝගල පතලට වඩා ගැඹුරු එකක් නෑනේ ඉතින් ඔන්න වගේ ගොම් පාට තමයි අපේ කලාවෙත් තියෙන්නේ හරි දැන් මුන් අර මිනිහෙක්ගේ මොකක් හරි බෑ කියලා හිතෙන් තරක් අල්ලලා තමයි කරන්නේ එතනින් මඩවන්න බෑ මොට කරන්න හදන්නේ ඒක තමයි මොට කිරිල්ල ඉතින් අන්න ඒ වගේ ඇත්තට මේක ඔය දේශපාලනිකව නෙවෙයි මේක සමාජ සංස්කෘතික ආගමික හැම පැත්තෙම එන්න ඕන එකක් මේක පළවෙනියම තියෙන්නේ අපේ මුළු ජාතියම තියෙන ඉතිරිලා පැතිරිලා ගිය කුහකකම ඒක තමයි මම කිව්වේ එක උදාහරණයක් ගොඩක් ඒවෙන් එකක් කිව්වේ ඒකයි හන්දියක් ගානේ
බුදු ගෙවල් තියෙනවා. දැන් බුදු ගෙවල් වලින් පාර අහන්නේ. ඔව් බුදු අර බුදු ගේ ළඟින් හැරිලා එතන. එතන බෝධි තියෙනවා. බෝගස් තියෙනවා. එතකොට රාගම හරලාවට ওই පැත්තේ යනකොට ජේසුස් වහන්සේගේ ඒකොන්ත අපි බෞද්ධ කියලා කිව්වට ඔය හැම එකේම ඔය ගොම් පාට් එක තියෙනවා. එතකොට මුලතිව් ඒ පැත්තේ යනකොට ගණදෙවි කෝවිල් මුලතිව් ඕනෙත් නැහැ වන්නිහත්පත්යෙන් උඩහට ඒවා තියෙනවා. එච්චර ගාගම් වලට ගැඹුරු ආසියාතික රටවල් මිනිස්සුනේ අපි එච්චරම කුහකයි. නෑ අනිත් ඒ ගොම් පාට් එක බලන්න දැන් ඉන්දියාවෙන් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා උන්නාන්සේගේ දතක් වඳින්න ඉන්දියන් කාරයෝ සල්ලි ගෙවන්න ඕන. ඔව්. හරි. ඔව්. ඊළඟට සුද්ධියෝ ආපුවාම ඩොලර් කීයක්ද මන්ද දීලා සුදු රෙදි ඇඳන් යන්න ඕනේ. දැන් මේ හැටි කරේ එහෙම බුදුන්ගේ කාලේ හිටියනම් පටාචාර තාම හෙළුවෙන් දුවන. ඒ සුදු රෙදි ඇඳන් යන්න එපා. බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ. ඔව්. හරිම අසාධාරණ මේ මමන් දන්නේ කවුද මේවා හදන්නේ මං දැන් දෙක තුනකම කිව්වා සීගිරියට යන්න. ඔව් සීගිරිය 8 වෙනි පුදුමේ ටිකට් එක 9 වෙනි පුදුමේ. 9 වෙනි පුදුමේ. අපිට රුපියල් 20යි අර වෙන 2000යි. බකින්ගම් එක බලන්නවත් උච්චර ගන්න නැහැ. වොෂ්රූම් එකක් නැහැ. හරියම. මේ මිනිස්සුන්ට කන්න බොන්න තැනක් නැහැ. පිරිසිදුව. හැබැයි ටිකට් එක 2000යි. ඔහොම සංචාරක වෙන එක උන්ගේ හොඳ. මේ ඔක්කොම ලඝු වෙන්නේ අධ්‍යාපනයේට. මතලන් අනුව ඔක්කොම ලඝු වෙන්නේ මනුස්සකමේ තියෙනවා ලොකු පිරිහීම. ඒ මනුස්සකමේ පිරිහීම තියෙන්නේ ගුරුවරුන්ගේනේ. ගුරුවරු දෙන දායාදේ හරියට දීලා නැහැනේ. දෙන්නේ නැතුව මේ ගුරුවරුන්ගේ තමයි මෙතන ලොකුම ප්‍රශ්න තියෙන්නේ. ගුරුවරු අද රස්සාවක් කරන්නේ. සේවයක් නෙමෙයි. ගුරු කියන්නේ ගුරු සේවය. ගුරු සේවයක් නෑ අද. ගුරු රස්සාවක් තියෙන්නේ. ගුරු රස්සාව කීයද දුවන්නේ? වැඩ ඇරෙන්නේ කීයද? පව පරක් වල යන්න පුළුවන්ද? ෂෝට් ලිව් එකක් දාන්න පුළුවන්ද? අද පනින්න පුළුවන්ද? ගුරු ළමයින්ට මේක උගන්ලා අද මේ උන්ට මේ ටික කරලා කොහොම හරි මේ ටික උගන්ලා අවබෝධ කරලා දීලා යන්න චේතනාවක් කාගේවත් නැහැ. අද මං හිතන්නේ කාගේවත් නැහැ කියන්න බෑ. ඇති එහෙම ඉන්නවා ඊට අඩුයි. එයාලටත් පිස්සා ඔය ආදි ලේබල් වදින. ඒකනේ. හරි අපි දෙවෙනි තුන්වෙනි සංවාදවලදී හොඳයි ඉදිරියට කරමු. thank you බොහොම ස්තුතියි මට ආරාධනය කිරීම සම්බන්ධයෙන්.